ෆස්ට් එන්ට්‍රන්ස් එක ඔන්න අපේ ක්‍රූස් ෂිප් එකේ ඩෝර් එක. කොල්ලවත් ගන්න ඇතුළට. කොල්ලවත් ඇතුළට ගන්න. එනවා අපේ වෙලාව අපි හදාගත්තේ නැත්නම් ජීවිතේ ගත වෙනවා, මිනිස්සු විඳින ජීවිතේ විඳිනවා, අපි මැරෙනවා. Cruise. Let's go. මේ පාර අපිට හිතන වෙනස්ම විදිහ අත්දැකීමක් ගන්න. ඒ තමයි ක්‍රූස් ෂිප් එකක යන එක. මොකද සාමාන්‍යයෙන් ක්‍රූස් ෂිප් එකක යනවා කියන එක ටිකක් අපි හිතන් හිටියේ එක්ස්පෙන්සිව් එක්ස්පීරියන්ස් එකක් වෙයි කියලා. ඉතින් අපිට හිතුණා මොකක්ද මේකේ තියෙන්නේ කියලා try කරලා බලන්න. දැන් මේ කට්ටිය ක්‍රූස් එකක් යනවා කියලා මේ ෆ්ලයිට් එකකනේ කට්ටිය එක්කගෙන යන්නේ. ඉතින් අපි ඒ ක්‍රූස් එක යන තැනට ෆ්ලයි කරන්න ඕනේ. ක්‍රූස් එක ගියේ මයාමි ඉඳලා. අපි ඉන්නේ බොස්ටන් නේ. ඉතින් බොස්ටන් ඉඳලා මයාමි වලට අපි ෆ්ලයි කරා. ඒකයි මේ පොඩක් ෆ්ලයිට් එක ක්ලිප් එකක් තියෙන්නේ. සුදුනන්ගේ බස් එක දැන් කන්න යන්නේ. මොනවද තියෙන්නේ? මන්දපු මාළු කියන හුරුළු මාළු. කුරුල්ල මාළු තියෙනවා. කඩල ඇට පරිප්පු දේව මොනවද ඒවා? කඩලපු මිරිස්. කඩල පරිප්පු. and beet. අපේ පපඩනුත් තියෙනවා. දැන් වෙලාවේ 11යි නේ 12යි නේ 12යි. ඉතින් බත් එකක් බැඳගෙන ආව දැන් කන්න යන්න. Let's eat. Yes. සතුටින් ඉන්න වීඩියෝ ගන්න. මහන්සියලා ඉන්නේ හැබැයි දැන් සතුටින් ඉන්නේ තේනවා. පොඩ කොණ්ඩෙත් නෑ වෙලා තියෙන්නේ. ෂුට් නිකන් මේ බුස් වෙලා ටික. බුස් වෙලා නිකන් බුස් වෙලා ෆ්ලොරිඩා නේක. ෆ්ලොරිඩා. කාලා නිදා ගන්න තමයි තියෙන්නේ. අන්න කනවා මාස් කරනවා. මොනවද කන්නේ? අද තියෙනවා ඉන්දියාප්ප පරිප්පු කොල් සම්බෝල මාළු කුරියකුත් තියෙනවා. මේ යන්න කලින් උදේට කන පරක්කු වෙනවා නේ පොඩ්ඩක්. ටක් ගාලා යන්න ඕනේ. ටක් ගාලා යන්න ඕනේ ක්‍රූස් එකට 11:00ට යනවා. හරිද? පයිසි කැම් මරු. හරි. කොහෙ ගියත් හොඳට කන්න දීලා තමයි යවන්නේ. ඕ. ලෑස්තිද? මේක තමයි යන්නේ නේ. Norwegian gym. First cruise. Let's go. අතන ක්‍රූස් එකේ එතන ඇත්තටම කස්ටම් ඔෆිස් එකක් වගේ තියෙනවා. එතන අපේ පාස්පෝර්ට් එක බලලා ඊට පස්සේ අපිට රටකට ඇතුල් වෙන්න ඕනේ වීසා තියනවද ඒ ටික බලලා මොකද ශ්‍රී ලංකන් පාස්පෝර්ට් එකක් තියෙනවා නම් අපිට වීසා ඕනේ. ග්‍රීන් කාඩ් එකක් තියෙනවා නම් වීසා එකක් ඕනේ නැහැ. ඉතින් ඒ ටික ඔක්කොම බලලා ඊට පස්සේ දැන් අපි මේ ෂිප් එකට බෝඩ් වෙන්න තමයි හදන්නේ. මේ තියෙන අර නිකන් ෂිප් එකයි ඒ කස්ටම් ඔෆිස් එකයි කනෙක්ට් කරන ලයින් එක වගේ එක. ඉතින් අපි කවදාවත් මීට කලින් ක්‍රූස් ෂිප් එක ගිහලා නැති නිසා අපි දැනන් හිටියේ නෑ ඉතින් කන්නේ බොන්නේ කොහොමද and අපි දන්නවා මේක all inclusive එකක් කියලා. ඒ වුණාට අපි එතනට යනකොට අනික් මිනිස්සු සේරම ඇවිල්ලා තියෙන ඇඳුම් වලින් අර පූල් වලට බහැලා පුළුවන් නම් මං හිතන්නේ යාලා ස්විම් සූට් වගේව ඇඳගෙනම ඇවිල්ලා හිටියේ. ඊට පස්සේ ඒ මිනිස්සු එතන බහැලා හොඳට නාලා කකා හිටියා. ඉතින් දැන් තමයි අපි දැනගත්තේ මේ විදිහත් පුළුවන් කියලා. මොකද රූම් වලට ඇක්සස් දෙන්නේ හවස 4ට වගේ මම හිතන්නේ නේ. ඒ උනාට ෂිප් එකට අපිට එන්න පුළුවන් 2ට වගේ. ඉතින් 2 ඉඳලා 4 වෙනකන් නිකන් ඉන්න ඕනේ නෑනේ. මිනිස්සු බෑග් අරගෙන ඔල්රෙඩි පූල් වලට බහලා කනවත් එක්ක. ඉතින් අපිත් වැඩේ අතෑරියේ නෑ. හයි. එරුණා. ෆස්ට් එන්ට්‍රන්ස් එක ඔන්න අපේ ක්‍රූස් ෂිප් එකේ ඩෝර් එක. කොල්ලවත් ගන්න ඇතුළට. කොල්ලවත් ඇතුළට ගන්න. Okay, not bad. ගත්තේ CV එකක් තියෙන එකක් නෙවෙයි නේද? ඒක ලේසි. bathroom එක bathroom. washroom මෙතන. That's it. කන් නිදා ගන්න පුළුවන්. washroom එකට යනවා. කන්නේ නිදන්න ඕනේ. එළිය ජීවත් වෙන්න තියෙන්නේ මේ කාමරේ ඉන්න නෙමෙයි තියෙන්නේ. මේකත් පෙන්වන්න පුළුවන් අර washroom එක කරලා. Looks like how cute. Oh, it's good actually. Oh, it's pretty nice. shower එකක් තියෙනවා.
good. And general amenities ටික තියෙනවා. It's like the washroom. අවශ්‍ය දේවල් ටික තියෙනවා. මෙතන temperature control කරන්න එකක් තියෙනවා. it's a locker එකක් තියෙනවා. If you need මොන හරි valuables තියෙනවා නම් lock කරලා තියන්න පුළුවන්. බෑග් වල එහෙම පෙඟට දැම්මම නම් නැත්නම් හැම්පිසම් බෑග් වල hair dryer එකක් තියෙනවා. මොකද්ද මේක? මේක මොකද ටුඩ ගහලා තියෙන්නේ? යම් කිසි බෙඩ් එකක් එක්ස්ට්‍රා බෙඩ් එකක් බබ් එකක් එහෙම. ඔව් මේක 4 දෙනෙක්ට ඉන්න පුළුවන්. තව දෙන්නෙක් එක්කන් ආව නම් ඉන්න තිබුණා. කොහොමද දැන් ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ක්‍රූස් එකේ? නෑ ක්‍රූස් මිනිස්සුන්ට වෙලාව තියෙනවානේ ක්‍රූස් වල ගිහිල්ලා එහෙම ඉන්න. මිනිස්සුන්ට වෙලාව තියෙනවා මේ අපි වැඩ කරන්න හරි මොකද්ද ජීවිතේ ජීවත් වෙන්න තීරණය කරේ නැත්තම් ජීවත් වෙන්න බැරි වෙනවා අපිට නේ. ඒසට ගිහිල්ලවත් එන්න නෑනේ. මොකද අර උඩ හිටපු සෙනග ගොඩනේ. ඕනේ. ක්‍රූසින් කරන්න මිනිස්සුන්ට වෙලාව තියෙනවා. මිනිස්සු වෙලාව හදාගන්න. ශ්‍රී ලංකාවේ හරි කොහේ හරි අපි වැඩ කර ඉන්න තීරණය කළොත් ඒකම කර ඉන්න පුළුවන් අපිට ජීවිතේ. කොහේ හිටියත් වැඩක් නැහැ ඉතින් يعني මොන රටේ හිටියත් වෙලාව ගන්නවා. වෙලාව අපේ වෙලාව අපි හදාගත්තේ නැත්නම් ජීවිතේ ගත වෙනවා මිනිස්සු විඳින ජීවිතේ විඳිනවා අපි මැරෙනවා. අපි වැඩ කරනවා අපේ වැඩ කරන තැන බොසුයි බොසුත් පොහොසත් වෙන්නේ නැහැ. වැඩ කරන තැන අයිතිකාරයා පොහොසත් වෙනවා. කම්පැනි එක පොහොසත් වෙනවා. අපි ඒ ක්ලාස් එකේ ඉන්නවා. එයාලා ක්‍රූස් යනවා අපි වැඩ කරනවා. තමන්ගේම දෙයක් තියෙන්න ඕනේ නැත්නම් මේ වගේ මොකක් හරි විදිහකින් ජීවිතේ එන්ජොයි කරන්න විදියක් හොයාගන්න ඕනේ. හරි ඊට පස්සේ අපිත් ඉතින් දැන් ඇඳුම් මාරු කරගෙන ස්විම් සූට් වලට ඔක්කොම බහලා ඊට පස්සේ පොඩ්ඩක් මේකේ මොනවද තියෙන්නේ කියලා බලන්න හිතනවා අපිට. මේ තාම ඉතින් සෙනග මේකට ඇවිල්ලා නැහැ. මේක කැසිනෝ එකක්. අපි දැක් අන්තිම දවසේ නම් මේක හොඳටම පිරීලා දැක්කා. but මේක එක එක entertainments අනම්මනම් night life ඒ වගේ දේවල් වලට තමයි ඉතින් මේක literally like hotel එකක් වගේ තමයි. වෙන හොටෙල් එකක් වගේ. ඉතින් ඇතුලේ ඒ විදිහයි. එතකොට එළිය කොහොමද පේන්නේ කියලා බලන්න චුට්ටක් එළියට ගියා. ඉතින් මාරම ලස්සන sea view එකක් තියෙනවා. තාම ship එක යන්න පටන් අරගෙන නැහැ. මේ මයාමි port එකෙන් ship එක නවත්තලා තියෙන තැන පේන විදිය තමයි මෙහෙම ඉතින්. ඉතින් ලස්සනයි, windy, අවුවයි ටිකක් ලංකාව වගේ තමයි මේ මයාමි වල like heat එක, ඒ පැත්තේ තියෙන climate එක. ඩක් ඉතින් අර වඳුරට මැජික්ද මොකක්ද කියන්නේ වඳුරට දැලිපිහිය හම්බුණාද මන් දන්නේ දෙන්නත් එක්ක හැම ෂිප් එකේ ෆ්ලෝස් මං හිතන 14ක් තිබ්බා 14ටම ගියා ඉතින් පළවෙනි දවසේ මොනවද තියෙන්නේ කියලා බලන්න ඉතින් ඒක ඇත්තටම අවශ්‍ය නැහැ මොකද නිකන් ඊළඟ දවස්වල අපි ඒ තැන් හොයාගෙන මේ එන්ටර්ටේන්මන්ට් එහෙම හොයාගෙන යනකොට ඒ ෆ්ලෝස් වලට කොහොමත් යනවා ඊට ඉතින් මේ පළවෙනි දවසේ නිකන් මොනවද තියෙන්නේ කියලා වගේ බලන්න ගියා ඉතින් දිගටම ඊට පස්සේ මොනවද එතන ඉතින් එක එක ලයිට්ස් දාලා තියෙනවා මේක ඇත්තටම රෙස්ටොරන්ට් එකක් නේද රෙස්ටොරන්ට් එකක් and lounge area එකක් වගේ නිකන් ඉඳගෙන ඉන්න පුළුවන් මං හිතන්නේ එතන ලයිව් මියුසික් තියෙනවා මේක නිකන් මේන් lounge area එක මෙතනින් වෙන තැන් වලට transition වෙන්න පුළුවන් ඒ වගේ තැනක් තමයි ඉතින් මේක මේ ඩෙක් එකේ මොනවද ළඟ තියෙන්නේ ස්පෝර්ට්ස් කරන්න පුළුවන් ගේම්ස් නේ දාන් අදින බෝඩ් එකක් තිබුණා ඩෝම් බෝඩ් එකක් තුන මේක උඩට යන්න පුළුවන් හැමරෙද්ද යස් ගවුම් උඩ යනවලු වෙන ඒක පෙන්වන්න බෑ අපිට ගවුම් උඩ යන අවස්ථාවට ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න බෑ මේ ගේම්ස් තියෙනවානේ
සිකුරාදා හවස 4ට තමයි අපේ ෂිප් එක සේල් කරන්න තිබ්බේ. දැන් මේ හැමෝම ඇවිල්ලා බලන් ඉන්නේ ෂිප් එක සේල් කරන්න පටන් ගන්නකම්. මයාමි ඉඳලා මේ ළඟ තියෙන නසෝ and බහාමාස් කියන දූපත් ටිකට තමයි යන්නේ. ඉතින් දැන් මේ මං හිතන්නේ ෂිප් එක යන්න පටන් ගන්න වෙලාව හරිම එක්සයිටිං ඉතින්. නාලා ඊට පස්සේ රෑටත් ඉතින් එක එක ඒවාට ඇදගෙන යනවා ඉතින් මාව. ඉතින් මාත් යනවා. මේ ෂිප් එක ඇතුලේ මේ චුට්ටක් සීතලයි. රෑ වෙනකොට මං හිතන්නේ යාලා AC එකක් මොකක් හරි දානවා. ඉතින් ඒකට ජැකට් එකක් වගේ තියෙන එක හොඳයි. ඊට පස්සේ මෙතන මේ යාලගේ crew members ලව මුලින්ම අඳුන්නලා දෙනවා කට්ටියට. These are your Norwegian Gen senior officers at your service. ඇත්තටම සර්ප්‍රයිස් වුණානේ මේකේ මෙච්චර ගොඩක් මිනිස්සු මං හිතන්නේ around 1000 විතර crew members ලා ඉන්නවා. ඉතින් වෙන process එකක් ඇතුලේ හැමදේම manage කරන්න වෙන දේවල් ටිකනේ. ඉතින් මේකේ ගොඩාක් රෙස්ටොරන්ට්ස් තියෙනවා. මේකේ ඇප් එකක් තියෙනවා. ඔයා මොකක් හරි ක්‍රූස් එකක යනවා නම් ඒකේ යූෂුවලි ඇප් එකක් තියෙනවා. එතකොට ඔයාට ඩිනර් වගේ ඒවා රිසර්ව් කරන්න පුළුවන් කලින් දවසේ. හැබැයි මේක තමයි ලේසිම ඔප්ෂන් එක. ඒ කියන්නේ ගිහිල්ලා බෆේ එකක් තියෙනවා නම් ඉතින් බෆේ එකේ කෑම ගොඩාක් වෙලාවට හොඳයි. මේගොල්ලන්ගේ ඉන්දියන් ඔප්ෂන්ස් උත් තිබුණා. ඇමරිකන් ඔප්ෂන්ස් ගොඩාක් තිබුණා. ඉතින් එක එක විදිහ කෑම තියෙනවා. ඔම්ලට් ස්ටේෂන් එකක් තියෙනවා. හැමදේම තියෙනවා. තමන්ට කැමති දෙයක් බෙදාගෙන ඉතින් බෆේ එකේ කන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ 24 hours open restaurants උත් තියෙනවානේ. එක බුෆේ එකක් තිබුණා මං හිතන්නේ ඕනම වෙලාවක පාඩි කියලා කෑම කන්න පුළුවන්. මේ බුෆේ එකෙන් තමයි මං හිතන්නේ වැඩිපුරම වාර ගාණක් කෑවේ. කොච්චර 4-5 වාරකට වඩා කෑවා මේකෙන්. මොකද ඒකේ variety එක ගොඩක් වැඩි. නංගි කොහොමද නයිට් ටීව් එක? සීතලයි නේ පොඩ්ඩක්. ටිකක් සීතල කියන්නේ මේ of course මුහුදුලා. දැන් මේ ෂිප් එක ඇත්තටම යනවා. හරිද? යන්නේ නැහැ වගේ තිබුණාට. විශ්වාස කරන්න මිත්‍රෝනි මේක යනවා. පේන්නේ නැහැ මෙතනින් යන්නේ නැහැ වගේ පෙරුණාට. නෑ. දැන් නැගගෙන මුකුත් පේන්නේ නැහැ නේ. ඔව් දැන් නම් වැඩ. දැන් මොකක්ද පේන්නේ නැහැ. සන්රයිස් එක බලව. උදේ නැගිට්ටොත් පුළුවන්. කෝ දැන් අර මොකක්ද ඉවෙන්ට් එක? හැම ක්‍රූස් එකකම සාමාන්‍යයෙන් එයාලගේ crew members ලගෙන් කොටසක් ඉන්නවා entertainment කරන්න. ඉතින් අපි ගියපු හැම event එකකම يعني අපි ගියපු වෙලාවල් වල හිටියේ මේ කට්ටිය තමයි. ඉතින් ඒගොල්ලෝ එක එක fun games කරනවා, එක එක DJs host කරනවා, එක එක දේවල් කරනවා අර නිකන් කට්ටියව entertain කරලා තියාගන්න. ඉතින් මේ පොඩි dance party එකක් ඉතින් අපි කියපු. ඒ වගේ වෙනස් විදිහේ જાති වෙලාව බලලා, ඔයාලට app එක බලලා ඒ වගේ තැන්වලට යන්න පුළුවන්. අනිත් එක අපි දැන් මෙයාලත් එක්ක කතා කරාම එයාලත් එක එක රටවල ඉඳලා ආවයිනේ. ඉතින් ලංකාවෙත් කාට හරි හොටෙල් ස්කූල් ගිහිල්ලා ඒ වගේ හොඳ එක්ස්පීරියන්සස් ටිකක් එකතු කරගත්තොත් මේ වගේ ක්‍රූස් ෂිප් එකක වැඩ කරන්න යනවා කියන එක හොඳ ඔපචුනිටි එකක් වෙන්න පුළුවන් නේ. මොකද අපි මෙයාලා කිව්වේ යාලා එක ක්‍රූස් එකකට යනවා, ඊට පස්සේ බ්‍රේක් එකක් අරගෙන ඉයර් රවුන්ඩ් එක ක්‍රූස් වල වැඩ කරනවා. ගොඩක් කල් ඒ ජොබ් එක කරපු අයත් හිටියා. සමහරව ස්ටාර්ට් කරන්න ජොබ් එක විදිහට කරපු අයත් හිටියා. ඉතින් ඒකත් හොඳ ඔපචුනිටි එකක්. ඔයාට ලංකාව ඇතුළේ ඉන්න නැතුව ට්‍රැවල් කරන ගමන් වැඩ කරන්න පුළුවන් ඔපචුනිටි එකක්. ක්‍රූස් ෂිප් එක යනකොට මේ වගේ ඇක්ටිවිටීස් වලට අනිවාර්යෙන් යන්න ඕනේ. නැත්තම් මොකද ක්‍රූස් එක මුලින්ම යද්දී ඔයාලට සී සික්නස් වගේ වෙන්න පුළුවන්. ඉතින් ඇක්ටිවිටීස් කරන එක තමයි ඒකට හොඳම ඔප්ෂන් එක. පේනවනේ මේ වගේ නටන්න ඕනේ.